මට ආවා තේමුවර එකක්. ටඩා! මං හිතුවේ නම් ඊට වඩා ලොකු පැක් එකක් එයි කියලා. හැබැයි පැක් එක ටිකක් පොඩි. අපි බලමු මොනවද ඇතුලේ තියෙන්නේ කියලා. මම නම් දැනටම දන්නවා මොනවද තියෙන්නේ කියලා. මම ඕපන් කරේ නැහැ තාම. ඉතින් බලමු මොනවද තියෙන්නේ කියලා. මම ඔයගොල්ලත් එක්කම අන්පැක් කරන්න හිටියා. So let's see. මේකෙන් අපි දාපු දෙවෙනි ඕඩර් එක මේක. පළවෙනි එකත් මම හිතන්නේ මගේ ෂෝට් වීඩියෝ එකක මම අප්ලෝඩ් කරා. මේක ඕඩර් කරන්න ඕන නිසා තමයි ඕඩර් එක දැම්මේ. මේක ඩුවේ කවර් එකක්. ඩුවේ කවර් එක ඕඩර් කරන නිසාම තමයි අපි ඕඩර් එක දැම්මේ. මොකද අපි මෙහි ඔමාන් රියල් වලින් ගනුදෙනු කරන්නේ. රියල් 10ට වඩා වැඩි ඕඩර් එකට shipping free කියලා තිබුණා. shipping cost එක. ඉතින් ඒ නිසා මේක 9යි ගාණක් වුණා. පොඩි පොඩි items ටිකක් තව දැම්මා මේක ඕඩර් කරපු නිසා. අපි බලමු. මේක මෙතනින් සිප්ලොක් බෑග් එකක් තියෙන්නේ. පිලෝ කේසස් දෙක තියෙනවා. ඒනවද දන්නේ පිලෝ කේසස් දෙක තියෙනවා. ඊට අමතරව ඩුවේ කවර් එක තියෙනවා. ඉදි වල වෙන නම් මම දන්නේ නැහැ ලකුවට. කොහොම වෙයිද දන්නේ නැහැ දැම්මට පස්සේ. ඉතින් මම මේ වීඩියෝ එකටම දැම්මට පස්සේ වීඩියෝ එකකුත් ඇඩ් කරන්නම්. ඉතින් මේක තමයි මේන්ලි ඕඩර් කරේ තේම එකේ. මම හිතනවා දැම්මට පස්සේ ලස්සනට තේයි කියලා. ඊට පස්සේ මේක ඔයගලන්ට පේනවා ඇති. මේකට කියන නමක් නම් දන්නේ නැහැ. මේක අර මේ සපත්තු පිටිපස්සට අලවන්න තියෙන්නේ. අර කකුල් එහෙම කැපෙනවට පිටිපස්සෙන් මම වීඩියෝ එකේ කොහටි දාන්නම් තේම එකෙන් මම ගත්ත ඕඩර් එකේ ෆොටෝ එකක් දාන්නම්. ඉතින් සපත්තු දෙකට දෙකක්. මම මේ වගේ ගණන් නම් ඇත්තටම මතක නැහැ. ගණන් ඕනේ කවුරු හරි ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න. කවුරු හරි ඉතින් ඔමාන් ඉන්න කෙනෙක්ට නේ අවශ්‍ය වෙන්නේ ගණන්. ඊට පස්සේ ටඩා මේක බෙල්ට් එකක්. මේ බෙල්ට් එක අර මේ අපේ ට්‍රවුසර් එකම තියෙනවනේ ලොකුවට තියෙද්දී අර පොඩි කරගන්න ඉන්න එහෙම ලොකුවට තියෙන්නේ. එතකොට ඒ ට්‍රවුසර්ස් වලට මේක දාලා පිටිපස්සෙන් දාලා මේක පුළුවන් මේ ට්‍රවුසර් එක අපේ ගානට ෆිට කරගන්න. අර ඉස්සරහට ලොකුවට කියන්නේ අපි බකල් එකත් එක්ක තියෙන බෙල්ට් එකක් නෙවෙයි මේක. ඉතින් මම මේකේ ෆොටෝ එකකුත් ඔයගලන්ට ඇඩ් කරන්නම් වීඩියෝ එකේ. ඊට පස්සේ මේක මම මේ ඕඩර් කරා. ලයිට්ස් ටිකක් තියෙන්නේ රූම් එකේ ඩෙකොරේෂන්ස් වලට. මම මේ දවස්වල පොඩි ලයිට්ස් පිස්සුවක් ඇවිත් තියෙනවා රූම් එකේ තැන් තැන් වලට දාන්න. ඔයගොල්ලන්ට පේනවද දන්නේ මේ පිටිපස්සෙත් මම එහෙම දාලා තියෙනවා. මේ ඒක ලස්සනට පේන රාට ලයිට්ස් ඔෆ් කරලා ඒව දැම්මම මේකත් මම ඕඩර් කරා.
මේකේ මං ගාව දැන් බැටරිස් නැහැ. මම බැටරි දාලා ඔයගලන්ට මේකත් එන්නන. හරි. ඉතින් එච්චරයි ඕඩර් එකේ දැම්ම පොඩි ඕඩර් එකක් නෙවෙයි ගාන ටිකක් වැඩි. හැබැයි බඩු ටිකයි. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලලා එන්ජොයි කරන්න ඇති කියලා. ඇත්තට මම තමයි එන්ජොයි කරේ. මොකද මොන හරි අලුත් බඩුවක් කෙනකොට ඒක ෂෝක්නේ ලස්සනයිනේ. ඉතින් එහෙනම් thank you so much වීඩියෝ එක බලුවට. ආයි වීඩියෝ එකකින් හම්බෙමු. bye.